ස්වාමිට ෂුවර්ද මේ වැඩේ? අපි මේ කෙලවෙලා ඉන්නේ ඈ. නැත්තම් ප්‍රියංකර දරුවෝ තම්සුලා ගැන මෙච්චර දුර යනවද? මොකද කියන්නේ? ගවුද මේක? වැඩේ ඕකේ නම් මට එක්කෙනෙකුට ස්වාමී දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මෙහෙමයි. මෙතන තියෙනවා වාඩි වෙන්න. මෙතන තියෙනවා කැලි දෙකක් විකුණන්න. ඇත්තටම කියනවා නම් මේක චුට්ටක් අමාරුම ඩීල් එකක් තමයි. එනවාද මාකට් ප්‍රයිස් කොහොම අප්ඩේට් ඩීල් කරනාලා මේ බඩ ගන්න චුට්ටක් සරයි. ඇත්තටම මේක කැලක් අපිට විකුණ ගන්න කවුරුත් ඉන්නවද? නෑ කවුරුත් නෑ. අපිට එක කැලක් විකුණ ගන්න පුළුවන්. කෝටි 4කට. என்ன சொல்றீங்க? දැන් මොකද්ද ඔක? පිළිමයක්. නෑදරු வாலம்புரின்னு சொல்லுவாங்க. பால் மாதிரி 2 ஐட்டம் இருக்கு. ඒ වලින්ම දෙකක් තියෙනවා. வாலம்புரி. வாலம்புரி எக்ஸ்பென்சிவான சாமான். මූදු බෙල්ල? කවුද ඉව ගන්නේ? ඒස්දුවම මූදු බෙල්ල? ඒ නිමලේ මාව. එහෙම කියන්න එපා හරිද? අඩුප දන්නේ නැහැ සීන් එක. යකෝ මැනික් වලට වඩා ගණන් බා. මූදු බෙල්ල නැත්තම්. ඔය දරුවා වලට දාලා පරණ කරන පිළිම මං සුද්දන්ට බස්සනවා සටසට කාලා. ඉතින් මගේ දරුවන්ට බැරිද ඇත්ත එකක් විකුණන්න? දැන් ස්වාමී හරියටම කියන්නකෝ. අපි මොකද්ද කරන්න ඕනේ කියලා. right. මං බයිරලා දෙන්නෙක් සෙට් කරලායි තියෙන්නේ. ඇත්ත පරවල්ලා බඩු ෂුවර්. බයිරලා 3 දෙනෙක් නැතුව ඒ කැලි දෙකේ එළියට ගෙන්න බෑ.